හායි යාළුවනේ අද අපි මෙන්න මේ මානව රූපය අඳින ස්ටෙප්ස් ටික ලෙසියෙන්ම ඉගෙනගෙන මේ වගේ මානව රූපයක් අඳින හැටි කොහොමද කියලා අපි දැන් ඉගෙන ගනිමු. හරි, අපි මුලින්ම A4 කලක් අරගෙන තමා අඳින විදිහේ මේ අපේ මේ මුහුණ අපි මෙහෙම මුහුණක් ඇඳ ගන්න ඕන. ඒ මුහුණේ ප්‍රමාණය අපි මැන ගන්න ඕන. අපිට ඒකට අවශ්‍ය නම් මඩි රූලද නැත්තම් තමා ළඟ තියෙන බඩුවක් ආශ්‍රයෙන් අපිට මිම්ම සිදු කර ගැනීමට හැකිය. එසේනම් මම ඇඳලා තියෙන මුහුණේ උස සෙන්ටිමීටර් 3යි. ඊට පස්සේ බෙල්ලට කුඩා පරතරයක්ද අපගේ මිනිසාගේ බඩ සඳහා එවැනි දෙකක්. ඒ යන්නෙන් අදහස් කරන්නේ සෙන්ටිමීටර් 6ක්ද ඉන්පසු පෙකණියට නැවතත් සෙන්ටිමීටර් 3ක්ද කකුලේ පෙකණිය ළඟ සිට දණහිසතෙක් මුහුණෙන් දෙගුණයක් එනම් සෙන්ටිමීටර් 6ක්ද දණහිසේ සිට පාදයේ අන්තිම කොනට නැවතත් සෙන්ටිමීටර් 6ක්ද එනම් මුහුණෙන් දෙගුණයක්ද අප ඇඳගත යුතුය. එසේනම් දැන් අපි ඒ ඇඳෙන ස්ටෙප්ස් ටික හරියට ඉගෙන ගනිමු. අපි මුලින්ම මෙහෙම මුහුණ ඇඳගත්තා. ඊට පස්සේ අපි බෙල්ල දා ගන්න ඕන. ඊට පස්සේ මේ ටික අපි දාලා මෙහෙම ඇඳගෙන යන්න ඕන. මුලින්ම අපි අර ඩොට් තියපුවයි අපේ බඩට දෙවනි ඩොට් එක ළඟින් අපි මෙහෙම පොඩි ඉරක් ගහ ගන්න ඕන. ඊට පස්සේ පෙකණියේ ඉරද එක ඉරක්ද දණහිසට අපි තබූ තිතට තව ඉරක්ද පාදයේ අවසානයට තව ඉරක්ද ගසා ගත යුතුයි. දැන් අපිට මෙම රූපය අඳීමට ඉතාමත් ලේසියි. එසේනම් අපි දැන් බලමු කොහොමද මේක අඳින්නේ කියලා. අපි මුලින්ම අපේ බඩේ අවසානයේ සිට මෙන්න මේ ආකාරයට අර ශරීරයේ තිබෙන බඩ ඇඳගත යුතුය. ඊට පස්සේ අපි මෙහෙම අත දාගත යුතුය. අත දා ගැනීමේදී මෙතන ඇඳ ගැනීමේ පහසුව සඳහා රවුන්ඩ් එකක් ඇඳ ගැනීම ඉතා පහසුය. හරි, දැන් අපි අත් දෙක ඇඳලා දැන් අපි බලමු අපි පෙකණිය අඳින්නේ කොහොමද කියලා. හරි, දැන් අපි පෙකණියත් ඇඳලා ඊට පස්සේ අපි මෙම ස්ථානයේ සිට පාදයේ අවසානය වන තෙක් පාදයේ දණහිස වන තෙක් අපගේ කකුල ඇඳීම සිදු කළ යුතුය. එසේනම් අපි එම කකුල අඳින විදිය බලමු. හරි, මම දණහිස වන තෙක් අපගේ කකුල ඇඳ අවසන්. ඊට පස්සේ අපි දණහිසේ සිට පාදයේ අවසානය වන තෙක් අඳිමු. හරි, මම ඔයාලට මේක පාද දාන්න හැටි ඉතා සංකීර්ණව කියලා දෙන්නේ නැහැ. ඉතින් මෙන්න මේ විදිහට ත්‍රිකෝණයක ආකාරයට
පාද දෙක දමා ගනිමු. මම ඔයාලට වෙන වීඩියෝ එකකින් පාද දෙක සංකීර්ණ අඳින හැටි කියලා දෙන්නම්. හරි. දැන් අපි කටුවට මිනිසා ඇඳගත්තා. හරිද? මේ තියෙන්නේ අපි කටුවට ඇඳපු මිනිසා. දැන් අපි ඒකේ අපිට කරන්න තියෙන අඩුපාඩු ටික සකස් කරගන්න. අපි මුලින්ම මෙම කකුලේ මේ ටික පොඩ්ඩක් පිම්බී තිබෙන ආකාරයට සකස් කරගත යුතුය. එහිදී ගොඩාක්ම පිම්බී තිබෙන ආකාරයට සකස් කර ගැනීමෙන් අපගේ මානව රූපය අවලස්සන විය හැකිය. හරි. අපි දැන් කකුල ඇඳගෙන හමාරයි. දැන් අපි බලමු ධනිස්සට උඩසින් තියෙන කකුලේ කොටස නිවැරදිව අඳින ආකාරය. හරි. අපි දැන් ඒ ටිකත් ඇඳලා ඉවරයි. දැන් පෙකණිය නිමයි. හරි. දැන් අපි මානව රූපය කටුවට වගේ අපි ඇඳලා ඉවරයි. ඉතින් දැන් අපි මොහුගේ ශරීරයේ මුහුණ දත් ඇස් කන් ඒ ටික දාමු. හරි. අපි මානව රූපය දවසන් දැන් අපි 9B වර්ගයේ පැන්සලකින් එම රූපය පොඩ්ඩක් තදට ඇඳ ගනිමු. හරි. මේ තියෙන්නේ මම 9B පැන්සලෙන් අපි ඇඳපු මානව රූපය තදින් ඇඳගත් ආකාරය. ඉතින් ඔයාලට පෙනෙනවා මෙම චිත්‍ර ඇඳීම මගින් ඉතාමත් පහසුවෙන් මානව රූපයක් ඇඳ ගැනීමට ඔයාලට හැකිවන ආකාරය. ඉතින් මගේ YouTube channel එක subscribe කරන්න, follow කරන්න, like කරන්න. ඔයාලා හැමෝටම සුබ දවසක්.